සුබ දවසක් සියලු දෙනාටම. දැන් අපි සූදානම් වන්නේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් ලෝකෙ පුරාම රැල්ලක් විදිහට යන ජෙෆ්රි එප්ස්ටන් ගැන ඔහුගේ කතාව කියන නෙම. දැන් සිංහලෙන් මන් දැක්කා ජෙෆ්රි එපිස්ටන් ගැන හොඳ වීඩියෝ කීපයක් කරලා තියෙන්නේ. ඒක හන්ද මමත් තව වීඩියෝ එකක් කරලා තේරුමක් වෙන්නේ නැහැ. හැබැයි කිසි කෙනෙක් මේකේ තියෙන ලෝක දේශපාලනයේ තියෙන කැතකම කවුරුවත් කතා කරන්නේ නැහැ. අපි ජෙෆ්රි එපිස්ටන් කිව්වම ඔයගොල්ලෝ හැමෝම දන්නවා දැන් සිද්ධිය. නිකන් අපි බැලූ බැලමට මෙයා කාමාතුරේ ළමා අපචාර කරා ඒ වගේ සිද්ධි ලෝකෙ පුරාම තියෙනවා. ඊට වඩා වෙනස් මානයකින් මේක අපි දකින්නට ඕනේ. ජෙෆ්රි එපිස්ටන් අපි ගත්තොත් එයා සාමාන්‍ය මිනිහෙක් හැටියට ඉඳලා සාමාන්‍ය ගුරුවරයෙක් හැටියට ඉඳලා විශාල ධන කුවේරයෙක් බවට පත් වෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් ඒක ඔහුගේ දක්ෂකම. ඒ වගේම ඔහු සමාජ සම්බන්ධතා ගොඩනගන්න අති දක්ෂයෙක්. ඒ කියන්නේ ඒක දක්ෂකමක් හැටියට කියන්න පුළුවන්. හැබැයි මේ සියල්ලම ඔහු කළේ යම්කිසි ආකාරයක සමාජ බලය සමාජයේ වැජබීම සහ ඔහුගේ අර ප්‍රධාන යට තියෙන භූමිකාව කාමාතුර භූමිකාව. ඉතින් ලෝකේ මේ සිද්ධිය ගත්තම ළමා අපචාර කරා, මිනිමස් කෑවා, තිරිහන් වෙන්න පොඩි ළමයින්ගේ ලේ බිව්වා. ඔය වගේ කතා මේක ඇතුලේ විශාල වශයෙන් සාකච්ඡා කරනවා. ඒකට පස්සේ අපි තුල විශාල තිගැස්මක් ඇති වෙනවා. මේ වගේ සිදුවීම ගත්තම මේක යම්කිසි එක්කෙනෙක් දෙන්නෙක්ගේ තුන් දෙනෙක්ගේ සිදුවීමක් නම් අපට ඒක හිතා ගන්න පුළුවන්. ලෝකේ යුරෝපය ඇමරිකාව මේ රටවල් අතර මේ වගේ සිද්ධි වෙනවා කියලා අපි අහලා තිනවා. ඒක නෙමෙයි අපි කතා කරන්න ඕන. ලෝකේ ධනය බලය සහ කාමය අතර තියෙන අන්තර් සම්බන්ධය. ඇයි අපි සල්ලි හොයන්නේ? සල්ලි හොයපු මිනිස්සු කරන එක දෙයක් තමයි අති විශාල මාලිගාවක් හදන එක. ඒක විශේෂයෙන්ම අපි වගේ රටවල ඇමරිකාවේ අපි ගත්තොත් දැන් ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ගේ ගත්තොත් ඒ වගේ විශාල මාලිගා හදාගෙන වැජබිලා මහ විශාල වශයෙන් ජීවත් වෙන දින කැමැත්ත. අපේ පරණ හාමුදුරටත් ඒක තිබුණා. ලෝකේ පුරාම අපි බකින්හෑම් මාලිගාව ගත්තත් රජවරුන්ගේ මාලිගාව ගත්තත් එහෙම තිබුණා. එහෙම ලොකු මාලිගා නැති රාජ්‍යයන් තිබිලා තියෙනවා. ලංකාවේ අනුරාධපුර යුගයේ දක්වා ගත්තට පස්සේ රුවන්වැලිය හැදුවට ජේතවනයේ හැදුවට අපට රජමාලිගා අනුරාධපුරයේ අවුරුදු 1300ක වගේ ශිෂ්ටාචාර ඇතුලේ අපට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මානසික වැජබීම පිළිබඳ වුණාම මේකත් නෙමෙයි අපි සාකච්ඡා කරන්න ඕන මුළු ඇමරිකානු සංස්කෘතිය. අපි මේක ශ්‍රී ලංකා සංස්කෘතිය හරි නේපාල සංස්කෘතිය හරි කුඩි රටක සංස්කෘතිය කියලා ගවුණන් ඒ රටට බලපාන ඒ රටේ මිනිස්සු දුක් විඳින ඒ රටේ කැතකමක් අසංස්කෘතික බවකට දකින්න පුළුවන්. මේක එහෙම ගන්න නෙවෙයි. මේක මුළු මහත් ලෝකයම පාලනය කරන මිනිස්සුන්ගේ සංස්කෘතිය. ඒකෙන් අදහස් වෙන්නේ මුළු ඇමරිකානු ජනතාවම මේ වගේ කියලා. අපි දන්නවා ලෝකයේ විශේෂයෙන්ම දියුණුවේ සම්මත රටවල නූතන යුගයේ දියුණුවේ සම්මත රටවල දේශපාලන ආධිපත්‍යය තියෙන්නේ අපරාධකාරයන් අතේ. ඒ කියන්නේ දැන් මේ අපරාධකාරයෝ ටික ලස්සන දේශපාලන ආර්ථික විද්‍යාත්මක වචන දෙකකින් හඳුන්වනවා. එකක් තමයි නියෝ ලිබරල්. ඒ කියන්නේ මේ වගේ අපරාධකාරයෝ තමයි දේශපාලනය හසුරුවන්නේ. කවුරු බලයට ආවත් මේ අපරාධකාරයන්ගෙන් ගැලවීමක් නැහැ. දැන් අපි බලමු ඇමරිකාව ගොඩ නැගුවේ කවුද කියලා. අපි කවුරුත් දන්නවා ඇමරිකාවට ගියපු ස්ටෝපර් කොලම්බස්. ඔහු ඇමරිකාවට ගොඩ බහින්නේ ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ හිටපු යම්කිසි කොම්පැනිවල නැව් සමාගම් වල මිනිස්සු තමයි කල්ලි හැදිලා මේ රටවලට යන්නේ. එහෙම නැතුව රජුරෝ නියෝජනය කළා රජුරෝ හමුදාවක් හදලා යවුවනේ. බොහෝ අය
කුඩා ජාතීන් ඇත්තටම එංගලන්තේ කියන්නේ මහ ජාතියක් නෙමෙයි කුඩා ජාතීන් ලන්දේසි ගත්තත් පෘතුගීසි දැක්කත් ඊට පස්සේ ස්පාඤ්ඤ ගත්තත් මේ ජාතීන් විශාල ජාතීන් නෙමෙයි. හැබැයි එංගලන්තය මේ මුළු ලෝකෙම පාලනය කරන තරම් විශාල බලයක් ගොඩ නැගුවා. ඒ බලය ගොඩනගපු විදිය තමයි වැදගත්. එතකොට ඇමරිකාවට ගියපු ස්ටෝපර් කොලම්බස්ලා මුලින්ම මොකද්ද කළේ? ස්ටෝපර් කොලම්බස්ලා කළේ ඒ රටේ හිටපු අහිංසක ජනතාව මරලා ඒ මරපු විදිය සංහාරය කරපු විදිය ඉඩම් අත්පත් කරගත්ත විදිය ඒවා ගත්තම මහ භයානක ඛේදවාචක. ඒ වගේම නිව්සීලන්ත වගේ රටවල් මවුරිස්ලගේ ගෝත්‍ර හිටියේ අර රතු ඉන්දියන් නැත්තම් ඉන්කාමයි අශිෂ්ටාචාරය කියන අපෙන්. ඒ වගේම අපි ගත්තොත් ඔස්ට්‍රේලියාව ගත්තොත් ඇබෝජින්ස්ලගේ සංස්කෘතිය ගෝත්‍රික ජනතාව ඇබෝජින්ස්ලා කියනවා. ඔස්ට්‍රේලියාවට ගියත් මේ වගේ ඇත්තම ත්‍රාඩ කොළු රංචුවක්. උතන පරිපාලනය දන්න 7-8 දෙනෙක් ඉන්නේ නැති. නමුත් ප්‍රාඩ කොළු රංචුවක් ගියේ. මේ කොළු රංචුව ගිහිල්ලා ඇබෝජින්ස්ලා ඝාතනය කරා. කොටිම ඔස්ට්‍රේලියාව වගේ එකක් ගත්තොත් 1974 වෙනකන් ඇබෝජින්ස්ලාගේ දරුවෝ පැහැරගෙන ඇවිල්ලා කන්‍යාරාම වලට බාර දුන්නා සිවිලයිස් කරන්න කියන. මේ නීතිය ඔස්ට්‍රේලියාවේ 1974 වෙනකන් තිබුණ බව මතක තියාගන්න. 1974. හැබැයි අපිට ඒගොල්ලෝ හැමදාම මානව හිමිකම් අපරාධ ගැන උගන්වනවා. අපේ රට ඇමරිකාව අපේ රටවලට අපි ත්‍රස්තවාදයක් පරාජය කළ රට ත්‍රස්තවාදය නිදහස් කරගෙන දෙමළ ජනතාවත් නිදහස් වෙලා අපිත් නිදහස් වෙලා සාමකාමීව ජීවත් වෙනවා. ඒක අපරාධයක් කියලා අපේ රටට මැදිහත් වීමේ උත්සාහයක් තියෙනවා. අපේ පාලකයන්ට කොන්දක් නැහැ. මේක ඉදිරියේ කෙලින් හිටගන්න. ඒක ඒක තමයි අපි බලන්නේ. දැන් අපි යමු ඇමරිකාව මේ යුරෝපීය රටවල් බොහොමයක මේගොල්ලෝ මේ අපරාධ කළා. අප්‍රිකානු කලාපේ කරපු අපරාධ විශේෂයෙන්ම අපි ගත්තොත් මධ්‍යම අප්‍රිකාව ඇතුලේ සිද්ධ වෙච්ච විශේෂයෙන්ම බෙල්ජියම් රාජ්‍යය කොංගෝව ඇතුලේ කරපු අපරාධ 1970 ගණන් වෙනකන් ඒ අපරාධ සිද්ධ වුණා. මට කොංගෝවේ මගේ යාළුවෙක් මට හම්බුණා අන්තර්ජාතිකව. එයා කිව්වා අඩු ගානේ 10000ක් විතර ඉන්නවා තාම අද්දික කපපු මිනිස්සු. ඒ වගේම ඒ ඉඩම් මිලදී ගැනීමට බෙල්ජියම් රජුරවන්ට උදව් කරපු අය කවුද? ක්‍රිස්තියානි ආගමික නිකාය මතක තියාගන්න ඕනේ ඒක. එතකොට මේ ඇමරිකාවට ගිහපු කණ්ඩායමේ නංගන් ටික අරන් බැලුවොත් ඒක කතා කරන්නේ ගොඩක් යනවනේ. නංගන් ටික අරන් බැලුවොත් මේ වගේ පිරිසක්. අපි ගත්තොත් 1800 මුල භාගයේ තමයි වහල් සේවය නතර කරන්න කියලා අන්තර්ජාතික ප්‍රඥප්තියක් එන්නේ. එතකොට මේගොල්ලෝ 1400 අගභාගය යන්නේ 1500 කියලා කියන්න පුළුවන්. 1500 ඉඳලා 1800 පහු වෙනකම්ම වහල් වෙළඳාම ලෝකේ ප්‍රධාන බිස්නස් එක. ඇමරිකාවට තිබුණේ පොළව. එතකොට පොළව ඒගොල්ලෝ බිස්නස් දෙකක් පටන් ගත්තා. එකක් තමයි තිරුඟු වගාව සහ කපු වගාව. මේ තිරුඟු වගාව සහ කපු වගාව කරන්න මේ මහා කැලෑ එලි කරන්න ඕද සත්තු විමානයක් ඇතුල් වෙන්න බැරි කැලෑවක් කිව්වම දන්නවනේ. ඒක එලිපෙහෙලි කරන්න ඒ අද වගේ විශාල යන්ත්‍ර සූත්‍ර නවීන තාක්ෂණයක් තිබුණේ නැහැ. මේක කළේ මිනිසුගේ හයියේ කරිට ලංකාවට අර වතු කංකරුවන් හැටියට දකුණු ඉන්දියාවේ දෙමළ ජනතාව ගෙනාවා වගේ තමයි. ඊට වඩා ඇමරිකාවේ තත්ත්වය විශේෂයෙන්ම විශාල ශිෂ්ටාචාරයක් ගොඩනැගිච්ච නැති රටවල ගෝත්‍රික මට්ටමේ ජීවත් වෙච්ච රටවල ජනතාවට ඇමරිකාව කරපු දේවල් දිහා බැලුවම ඒක හරි අමාරුයි මේ හිතා ගන්නවත් අමාරුයි. ඒක අපි ඇමරිකාවේ මේ කපු සහ තිරුංගු වගා කරන්න ඇමරිකාවට අවශ්‍ය වෙන ශ්‍රමය සොයාගත්තේ කොහෙන්ද? කළු මිනිසුන්ගේ. කී ලක්ෂයක් කෝටි ගාණක් අඩු ගානේ මිලියන 20ක් මේ කාලේ වෙනකොට ඔවුන් මේ මිනිස්සු මේ වහල්ලු ගෙනාවා. ඒ වහල්ලුන්ට දීපු දඬුවම් කොයිතරම් බරපතලද? විශේෂයෙන්ම අවුරුදු 10 12 දරුවෝ දූෂණය කළු දරුවෝ දූෂණය කරපු යටි. ඒ විතරක් නෙවෙයි වැරදි කරපු අය තෝරාගත්ත දවසක මට ඒ ගහේ නම මතකට එන්නේ ඒ ගහ එල්ලනවා. ගහ එල්ලලා යටින් විශාල ගිනි මැලයක් ගන්නවා. ඉතින් කට ඇලවෙලා අර කියන සින්දුවක් තියෙනවා මේකට. ඒකල්ලේ ප්‍රසිද්ධ ගායිකාවක් කියපු සින්දුවක් තියෙනවා. ඒක ඉන්ටර්නෙට් එකේ YouTube එකේ දැනුත් තියෙනවා බලන්න පුළුවන්. ට්විස්ටඩ් මව් මේ කටවල් ඇද වෙලා ඒ වගේම ගස්වල තියෙන ස්ට්‍රේන්ඩ් ෆෘට්ස්
ඒක තියෙන ඇතුළු සින්දුව තමයි ස්ට්‍රේන් ෆෘට්ස් කියන සින්දුව. අමුතු පළතුළු, අමුතු ගෙඩි කියලා තමයි කියන්නේ. මේ වගේ මිනිස්සු පුච්චලා බියවද්දලා ඒ වටේ අදත් තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් පින්තූර සුද්දෝ ටික බිබි ගෑනු මිනිස්සු සිය ගණන් වට වෙලා මේ දුක් විඳින මිනිස්සු දිහා බලාගෙන වයින් බිබි විස්කි බිබි මේගොල්ලා සන්තෝෂ වෙන හිනා වෙවි සන්තෝෂ වෙන වද දෙමි. ඕක තමයි ඇමරිකානු ශිෂ්ටාචාරය ආරම්භ වෙච්ච හැටි. මේ මම කියන්නේ 1800 1880 අගහරියේ තිබිච්ච දේවල්. මොකද කැමරා ආවට පස්සේනේ බ්ලැක් ඇන්ඩ් වයිට් කැමරා ආවට පස්සේ. එතකොට මේ පින්තූර අදත් අපිට දකින්න පුළුවන්. එතකොට මේ ස්ට්‍රේන්ජ් ෆෘට් කියන සින්දුව අපි අදත් ඉන්ටර්නෙට් එකේ බලන්නේ සින්දුවේ ඒකේ පින්තූර තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් පින්තූර. ඒ පින්තූර බැලුවම මොන තරම් වද දුන්නද. ඔබ දන්නවා මේ වහල් වෙළඳාමට විරුද්ධව ඒබ්‍රහම් ලින්කන් කතා කළාට පස්සේ ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කරේ මේ වහල් වෙළඳාමට විරුද්ධ වුණායි කියන අර්ථය. ඒ කියන්නේ එදත් ඇමරිකාවේ යම්කිසි පාලකයෙක් මේවට විරුද්ධ නම් මේගොල්ලගේ මේ ධන කුවේරයන්ගේ මේ කාමාතුරයන්ගේ මේ සල්ලාල ජීවිත ගත කරපු මිනිස්සුන්ගේ ඒ අපරාධවලට යමෙක් විරුද්ධ වුණා නම් ඔහු පාලකයෙක් බවට පත් වුණා නම් මානසික කටයුතු කරා නම් ඔක්ට බලේ ඉන්න දෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. එතකොට දැන් වහල් වෙනම නැවතුම් මොකද කළේ ඇමරිකාව? ඇමරිකාව කළේ අඩි 7ක් 6ක් උස ප්‍රසිද්ධ මිනිස්සෙක් ඉන්න මට යගේ නම මතකට එන්නේ නැහැ. ඒ මිනිස්සයා දාලා අවුරුදු යන්තම් වැඩිවියට පත් වෙනකොටම ඒගොල්ලෝ ප්‍රෙග්නන්ට් කරන ඉක්මනින්. ඇයි? දරුවෝ අරගෙන ශක්තිමත් දරුවෝ හදලා ඒක වෙළඳාමට දා. ඒ කියන්නේ ප්‍රසිද්ධිය විකුණන. ඒ කාලේ අර ඒ ප්‍රසිද්ධ ස්ථාන ඔයගොල්ලෝ දැකලා ඇති ඇමරිකාවේ තාම තියෙනවා. ඒ කාලේ දාපු දන්වැල් මම මියුසියම් එකේ ගිහලා ඇමරිකාවට ගියපු වෙලාවක බැලුවා මේ දන්වැල් ඇත්ත වශයෙන්ම අපේ අතේ දාන්න බෑ. ඒ තරම් බරයි යෝ. කකුල් වලට දාපු දන්වැල් මේ මිනිස්සු කොහොමද දාගෙන හිටියේ? අලින්ට දාන දන්වැල්. ඉතින් ඒ වගේ දන්වැල් දාලා විශාල වද වේදනාවලට මේ මිනිස්සු පත් කරා ඒගොල්ලන්ට ලාභ ගන්න. එතකොට මේ ඔන්න ඔතන තමයි මම අර කිව්ව දේශපාලන කතාව කට්ටිය අර විස්තර කතා කරන ලස්සන කතා කියමනේ. මේක එක එක්කෙනාගේ ජීවිත කතා ක්ලින්ටන් සම්බන්ධ වෙච්ච හැටි අරම්මන කියනවා. හැබැයි මේක දේශපාලනේ කතා කරන්නේ මේක තමයි ලිබරල් ධනවාදයේ ඇමරිකාවේ තියෙන. ඒ කියන්නේ ජාවාරංකාර ව්‍යාපාරික පන්තියකට ඕන විදියට රට හසුරුවන එක තමයි රාජ්‍ය නායකයෝ කළේ. ඒක ඇමරිකාව ඇතුළේ තන ඉන්න කෝටි මගේ මතකයට කෝටි 30ක් විතර ජනතාව ඉන්න ඇමරිකාවේ. ඒ කෝටි 30 ඇතුළේ විතරක් වෙච්ච එකක් නෙවෙයි දැන්. මේකයි මේකේ වැදගත්කම තියෙන්නේ. මේ තාඩ ජාවාරංකාර මිනිමරු සාහසික අපරාධකාරයෝ නියෝ ලිබරල් ආර්ථිකේ නමින් මේක මුළු ලෝකෙම අරන් ගියා. එතකොට දැන් කට්ටිය කියන රනිල් වික්‍රමසිංහලා ගොඩක් කට්ටිය පාර්ලිමේන්තුවේ ඉන්න මම පාර්ලිමේන්තුවේ ඉන්න දවස්වල 95% කිව්වේ IMF නැතුව විසඳුමක් නැහැ. කවුද කොන්ද පණ ඇතුවේ අද පාර්ලිමේන්තුවේ ඉන්න? ඒ කාලේ මම ඉන්න කාලේ පාර්ලිමේන්තුවේ හිටපු අය IMF එකට විරුද්ධුනේ කවුද? ඒගොල්ලෝ ඔය පරණ යල් පැනපු වාමාංශිකයෝ පරණ කියන කතා IMF එකට විරුද්ධ වීම IMF එකෙන් තොරව යන්න බෑ. මේකට තියෙන එකම සොලියුෂන් එක මේකයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා IMF එක ගෙනාවා මහ බැංකුවේ ඒගොල්ලෝ මූල්‍ය ඒකට දැම්මා. ඒකට පනතක් ගෙනාවා. පනතට විරුද්ධව මමත් නඩු දැම්මා. ඒ නඩුවට මමත් ගිහිල්ලා අපි ඒ පනත ඒ කියන්නේ මේ ජාවාරංකාර අපරාධකාරයන්ට ඒ පනතට කවුද විරුද්ධුනේ කියලා බලන්න. කවුද පක්ෂුනේ කියලා බලන්න. කවුද නඩුවලට ගියේ කියලා බලන්න. අද අපි ප්‍රශ්න කරන්න ඕන මේ IMF එක කියන්නේ මෙවැනි ජාවා මිනිමරු සාහසික ජාවාරංකාරයන්ගේ අරමුදල් රොකෆෙලර් කියන්නේ මොකක්ද? රොකෆෙලර් අපි අරගමු. ඒ කියන්නේ IMF කියන්නේ රොකෆෙලර් වෙනුවෙන් හැදිච්ච ලෝකෙටම ණය දීලා ලෝකෙම ණයකාරයෝ කරගෙන තමන්ගේ වහල්ලු කරගන්න ඇමරිකානු උපාය මාර්ගය. ඒක එහෙම නෙවෙයි නම් ඔය පඬිතුයෝ ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ මේක බලපු කවුරු හරි නෑ කමෙන්ට් එකක් දාන්න. දැන් මේක දැක්ක ගමන් අපේ ඉන්නෝනේ මේ අර මම නම් කැමති නෑ ඒගොල්ලන්ට රෝහි බලකයි කියන්නේ. අහිංසක ළමයි. කුලියට මේ අර කමෙන්ට් එකක් දාන්න මේවා බලන්නෙත් නෑ. අඩු ගානේ මගේ වීඩියෝ එකක් ගියම් බලන්නෙත් නෑ. නිකන් බොරු මාධ්‍යවල ගියපු තොරතුරු අරගෙන අපට ගහන බලකයක් ඉන්නවා. මං අහනවා මේක හරියට මම කියන කතාව දේශපාලන අර්ථේ. දැන් මම කියන්න ඕන නෑනේ මේ කවුද මේ ජෙෆ්රි එප්ස්ටින්ගේ විස්තර මම කියන්න ඕනේ නෑනේ. ඒවා සිංහලෙන් කියලා තියෙන 3-4 දෙනෙක්.
මම කියන්නේ එතන තියෙන දේශපාලන. එතකොට IMF කියන්නේ දැන් බලන්න ජෙෆ්රි එප්ස්ටින් කියන අය තමයි ඇමරිකාව පාලනය කරන්නේ. රොකෆෙලර් පදනම කියන්නේ මේ අන්තර් සම්බන්ධිතයි. දැන් IMF කියන එක දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනේ අපේ රටේ දේශපාලකයෝ ඔක්කොම කියන්නේ මේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනෙන් තොරව අපට ගැලවෙන්නම බැහැ. මම දන්න ඔය ප්‍රසිද්ධ දැන් ආණ්ඩුවට විරුද්ධවත් ඉන්න මේ ආණ්ඩුවට විරුද්ධව ඉන්න කට්ටිය ඔක්කොම ඔය එදා පාර්ලිමේන්තුවේ හිටපු බොහෝ දෙනෙක්ගේ අතලොස්සක් 5 දෙනෙක්වත් හිටියේ නෑ පාර්ලිමේන්තුව අතර මම ඉන්න කාලේ IMF එකට විරුද්ධව අපට නැගී හිටින්න පුළුවන් කියලා කියපු මිනිහෙක් දැක ගන්න බෑ. ඒක 1990 94 චන්ද්‍රිකාගෙන් පස්සේ චන්ද්‍රිකා බලයට ආවට පස්සේ මේ IMF භූමිකාව ඒ කියන්නේ ඇත්තම කියනවා සෝවියට් දේශේ කඩාවැටුණාට පස්සේ සමාජවාදී රටවල් කියන මාර දුප්පත් ඒ රටවල් පස්සේ ගිහිල්ලා වැඩක් නෑ. මමත් කියනවා මාර්ක්ස්වාදී සමාජවාදී අර කියුබාවක් අපි වෙන්න ඕන කියලා මම කියනවා නෙවෙයි. හැබැයි සාපේක්ෂව අපි කියුබාව හෙලා දකින්න හොඳ නෑ. මේ අපරාධකාරයන්ට විරුද්ධව ඇමරිකන් කටේ එහෙම ස්වාධීන රාජ්‍යයක් අද වෙනකන් තිබීම ගැන මම නම් ආඩම්බර වෙනවා. අයියෝ කියුබා අයියෝ කියුබා මට හම්බෙලා තියෙන රුසියාවේ මිනිස්සු මට හාමුදුරුවෝ හම්බෙලා තියෙන රුසියාවේ මහාන වෙච්ච අවුරුදු අපේ වයසට වඩා ටිකක් අඩු වැඩි. ඒගොල්ලෝ කියලා තියෙනවා රුසියාව කඩාවෙනකොට කිසි මිනිහෙක් බඩගින්න ඉඳලා නේ රුසියාව බෙදලා දෙන්නේ. සෞඛ්‍ය සේවය අධ්‍යාපනය ඉතාම ඉහළින් තිබිච්ච රට. ඇයි රුසියාව බිඳ වැටුණේ? ඒක වෙනම කතා කරමු. මම කියන්නේ ඒක නෙවෙයි දැන් මේ අපි මූලික කතාව. මේ ඒ කියන්නේ එක්ස්ටින් කියන්නේ පුජ්‍යලයක් මූ මිනි මරුවෙක් මූ අපරාධකාරයෙක් මිනිස්සු ඔක්කොම වටරගෙන මේව කරා නෙවෙයි. දැන් අපි ගමු ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ මෙතෙන්ට මං ගියවස් නෑ කියලා. මගේ කිසි සම්බන්ධයක් නෑ කියලා. ඒක ගැන දැන් කතා කරන්න ඕනේ නෑ කියලා එයා කීප සැරයක් කියනවා. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. නෑ කියලා කියලා බෑ පින්තූර තියෙනවා. දෙවනි පින්තූර මේ නවෝදිලක එළිදරව් පින්තූරෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් තෙන්ට ගිහු ගව. කාලා බීලා නටන හැටි, එතන පොඩි ළමයි ඉන්න හැටි. ඒවා එඩිට් කරපු ඒවා තියෙනවා මහගොඩ. හැබැයි ඔරිජිනල් ඒවත් තියෙයි. අපි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ AI මගුල නිසා හරිය මොනවද වැරදිය මොනවද කියලා අපිට තෝරගන්න අපි දැන් දන්නේ නැහැ. ඔය අලුත් තරුණ ළමයින් දන්න මේක එඩිට් කළාද නැද්ද කියලා. ඒ තරුණ ළමයින්ගෙන් අහුණා කියයි මේක නම් එඩිට් කරපු එක නෙමෙයි මේක ඔරිජිනල් එකක් කියලා. දැන් ඒවා කෑලි කපලා දැන් ඉන්ටර්නෙට් එකේ විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යංශයේ ඇමරිකාවෙම යම්කිසි සමාජය ගැන ආදරය කරන සමාජය ගැන හිතන මේවට විරුද්ධව අරගල කරන්න ඕනේ කියලා හිතන අය මේක දැන් කෑලි කපලා සත්‍යය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එළියට දාලා තියෙනවා. මේවා අවුරුදු 10 8 ළමයි දුවනේවා. ඒ පින්තූර ගොඩාක් තියෙනවා. ඉතින් මෙතන හිටපු අය උගත්තු බුද්ධිමත්තු ගත්තම වෙයි ලෝන් මාස්ක් එතකොට බිල් ග්‍රේප්ලා වෙයි ළඟට නොම් චොම්ස්කි වගේ අයත් ගිහිල්ලා තියෙනවා. මම එතෙන්දි කියනවා දලයි ලාමගේ නමක් තියෙනවා. හැබැයි මේක වෙලා තියෙන්නේ මේ වගේ කෝටිපතියෙක් සමහර වෙලාවට මිනිස්සු එතෙන්ට ගෙන්න ගන්නේ මේ සියලු ත්‍රාඩකම් වසා ගන්න. මොකද විශාල කෝටිපතියෙක් තමන්ගේ හෝටලේට ඇවිල්ලා මේ දේශනයක් කරන්නකෝ මේ ඒ මිනිස්සු යනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ දලයි ලාමයි නොම් චොම්ස්කි මේ අපරාධ වලට සම්බන්ධ මිනිස්සු කියලා අපට කියන්න බෑ. එහෙම එකක් කොහෙවත් වාර්තා වෙන්නේ නැහැ. මේ තොරතුරු වල දැනට වාර්තා වෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම දලයි ලාම කොහොමවත් මේක එකක් වාර්තා වෙන්න කිසිම විදියක් නැහැ. නමුත් මම දැක්ක අපේ සමහර සිංහල මාධ්‍ය දන්නේ නැතුව දලයි ලාමත් මේක උපාඩිකම් කරන්න ගියයි කියලා පොඩි දාලා තිබුණා මේ ඒ වගේවත් දාලා තිබුණා. හැබැයි ඇත්ත ආගමික ලොක්කෝ කියන අය ඔය මේ සේරම මේ අපරාධ වලට සම්බන්ධයි. ඒක වෙනම කතාවක්. එංගෙන සියලු දෙනාම එහෙමයි කියලා අපි එතෙන්ට යන්න හොඳනේ. මෙතන අපි හරියටම ඉලක්ක කරලා තේරුම් ගන්නවා. ලෝකයේ අපරාධකාරයෝ ජාවාන්කාරයෝ ලංකාවෙත් ඉන්නවා, ඉන්දියාවෙත් ඉන්න කොහෙත් ඉන්නවා. නමුත් ඒක මත් රාජ්‍ය බලය බවට පත්වීම කියන එක. ඒක ලෝක බලය බවට පත් වුණාම ඒ යුගය කොයිතරම් අපරාධකාරී යුගයක්ද අපි ජීවත් වෙන්නේ. ඒ වගේ කාලකන්ණි යුගයක. ඒ කියන්නේ ලෝක ආධිපත්‍යය මේ වගේ බජර කාමාතුර ප්‍රාඩ රස්තියාදුකාර පෙරේත අපරාධකාරවරලක් විසින් මෙහෙවන ලෝකෙක යද අපි ජීවත් වෙන්නේ. අපිට කොහොමද මේකට සටන් කරන්නේ? සටන් කරන්න ගියපු ව්‍යාපාර සියලු දෙනාම මොකද්ද වෙන්නේ? සල්ලි වලට ගන්නවා. සල්ලි වලට අරගෙන විනාශ කරලා දානවා. ඔවුන් කාටවත් නැගිටින්න දෙන්නේ නැහැ. බලන මෑත කාලේ ගඩාෆි දැන් මම දැක්ක මේ ලංකාවේ සමහර මේ අරගලේ කරපු තරුණ ළමයි කතා කරනවා. මේ අරගල සහයේ මම දැක්ක සමහර ෆාදර්ස්ලාත් කතා කරනවා.
අරගලේ ඇතුවනේ ස්වභාවික ඔබ මාත් පිළිගන්න. හැබැයි අරගලේ පාවිච්චි කරේ කවුද? අරගලේ පිටිපස හිටියේ කවුද? කාගේ උමනාතන්ට ඉෂ්ට වනේ තනිකර IMF එක මේකට බැස්ස කලින්ට වඩා මහින්දේ කාලේ IMF එක මෙහම බැල නාදගන්න ඇටවෙන ඒ ගැන මහින්ද රාජපක්ෂ හොඳයි කියලා නෙවෙයි. ඒක කිසිසේත්ම අදහස වෙන්නේ. ඒක හරි සිහිකල්පනාවෙන් තේරුම් ගමු අපි. නැත්තම් අවුලක් වෙනවා මෙතන. මේක මේ අපේ තරුණ පරම්පරාව මේක තේරුම් ගැනීම වැදගත්. අපි ගල්මු ලංකාවේ දියත් කරන හදපු ව්‍යාපාර. MCA agreement. MCC agreement. ඒ හා සමාන තවත් ගියවසුම් 3ක් තිබුණ ලංකාවේ ක්‍රියාත්මක කරන්න අපි බලයට ගෙනාපු ආණ්ඩුවේ. ඒකට විරුද්ධව මම සටන් කරා. රැස්වීම් දෙකක් තිබුණා. ඒක අඩාල කිරීමට අදාළ බොහෝ දේවල් මම ඒකට මට ඒක වගකීමක් තුන මගේ ඇඟේ දිරිවැටුනේ ඒ වෙලාවේ. MCC agreement එක ලංකාවේ ක්‍රියාත්මක කරා නම් මොකද්ද වෙන්නේ කියලා. මේ කියන එපිස්ටින් වගේ අපරාධකාරයෝ තමයි ඒ MCC agreement වල ඉන්නේ. ඒගොල්ලගේ මේ කළුම් බ්ලැක් මනි තමයි මේ මහා යෝධ ව්‍යාපාරවලට එන්නේ. එහෙම නැත්තම් එන්න විවාදයක් කරා. ඒක ලෝකෙ පුරාම දියත් වෙන දැවැන්ත මේ මාෆියා කල්ලිවලට අවශ්‍ය විදියට රටවල් වලට ඇතුල් වෙන එක. මේ ගිවිසුම් වල MCC ඇග්‍රීමන්ට් එක හා ඊට සමාන්තර ඇග්‍රීමන්ට් තුනක තිබුණේ මොනවද? ඇමරිකන් හමුදාට නිදහසේ එන්න දෙන්න. මේ වගේ කළු ජාවාරම්කාර මාෆියාකාරයන්ට එන්න දෙන්න. සූදු කෙලින්න සූදු පොළවල් දාන්න ඉඩ දෙන්න. නිදහස් වීසා ඔවුන්ට ලබා දෙන්න. නිදහස් වෙළඳාම්පට ඉඩ දෙන්න. ඕවා තමයි තිබුණේ. ඉතින් මෙන්න මේ එපිස්ටිම් ගැන දැන් අපි කතා කරද්දී ඔන්න ඔය කාරණා ඒ කියන්නේ මෙතන දේශපාලනය අපි තේරුම් ගන්න ඕන. අද බලන්න ලේයින් කඳුලින් බලයට ආපු ජනතාවනුත් කරමු. අද ඒගොල්ලන්ට කිසිම අදහසක් නැහැ. මේ බලවේගවලින් නිදහස් වෙන්නේ කොහොමද කියලා. ගල් අඟුරු බලවේගවලින් තෙල් මාෆියාවලින් නිදහස් වෙන්න කියලා වැඩපිළිවෙලක් තියෙනවා. ලෝකේ ඉන්දියාවේ එන ජාවාරම්කාරයෝ දැන් උදාහරණයකටද අම්බානිගේ පුතත් මේකේ ඉන්නවා. මේ ඒ ඔක්කොම චේක්න එකක්. ඒ ඔක්කොම ජාලයක්. ඇන්ඩ්‍රුත් ඉන්නවා. බ්‍රිතාන්‍යයේ ඩයනගේ පුතා කියන්න පුළුවන්. නැත්තම් ඔය දැන් බලේ ඉන්න රජුරුවන්ගේ පුතා. එතකොට එයාගේ නමත් මේකේ තියෙනවා. එතකොට ෂේප්වරු මේ හරිම සදාචාර සම්පන්න මුස්ලිම් ලෝකෙ ඉන්න මහා සුදුම හැටියට ඉන්න හැමදාම අල්ලා දෙවියන් වහන්සේ පස්වතාවක් වඳින ෂේක්වරු මේක අතර ඉන්නවා. මේ අපරාධවලට සම්බන්ධ වැලේ අපචාරකාරයෝ අතර ඉන්නවා. නිකන් නම් විතරක් නෙවෙයි. ඔතෙන්ට ඒ කියන්නේ අහිංසක නෝම් චොම්ස්කි වගේ ඔතෙන්ට ගිහිල්ලා උත්සවයකට ගිහිල්ලා මොකද මෙයා මියුසික් සංදර්ශන තියෙනවා. මේක වහගන්න මේ අපරාධ රැල්ල වහන්න හොඳ මිනිස්සුත් එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒක ෆිල්ටර් කරගමු අපි. හැබැයි දැන් මේ පින්තූර වලින් මේ අපරාධ වලට ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ වෙන්න බෑ කියලා කියන්න බෑ. එතකොට දැන් IMF කියන්නේ මොකද්ද කියලාවත් මේ අපරාධකාරයන්ගේ බැංකුව කියලා කියන්න අපිට පණක් නැහැනේ. ඒ කියන්නේ මේ දැවැන්ත සල්ලි වලින් ලෝකේ සම්පූර්ණ හසුරුවන. මේ සල්ලි වලින් පිට කාටවත් යන්න බෑ. අපි ගමු ගඩාෆි. ඇයි ගඩාෆි මැරුවේ? ඔබ දන්නවා ලෝකේ අප්‍රිකානු මහද්වීපය ඇතුලේ විශාල දුර්ලභ පාෂාණ වර්ග ගොඩක් තියෙනවා. අපි ගත්තොත් ඔය යුරේනියම් පරමාණු බෝම්බ හදන්න විශාල වශයෙන් අවශ්‍ය වෙන යුරේනියම් අත්‍යවශ්‍ය දෙයක් බලශක්ති ක්ෂේත්‍රයේ ගත්තොත් දැන් තියෙන සම්ප්‍රදායික බලශක්ති ක්ෂේත්‍රයේ දිහා බැලුවොත් යුරේනියම් අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම රත්තරන් වගේ දේවල් විවිධ රස විද්‍යාත්මක දැන් සොයාගත්ත රසායනික ද්‍රව්‍ය තෙල් ගෑස් වගේම ගොඩක් තියෙනවා අප්‍රිකානු මහද්වීප රටක් විදිහට නෙවෙයි. තනි අප්‍රිකාව විදිහට ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි ඔන්න උතන තමයි බකිනෝ හාසෝ මාලිසා නයිජර් රටවල් තුන දිහා බලන ඒගොල්ලෝ ලයින් වෙලා තියෙන එක විදියකට. නේද? දැන් මෑතකා මන්නම් හරිම මේ මගේ ජීවිත කාලේ හරිම සතුටක් මම බැලුවා විශේෂයෙන්ම ඒබ්‍රහම් ටරෝරේගේ කතා අහලා. ඒබ්‍රහම් ටරෝරේ මේ මාෆියා කල්ලියට අභියෝග කරලා එමෙන් එහා ඉන්න රට. එයා මිලිටරි කාර්යයේද නැද්ද කියලා කතා කරලා වැඩක් නැහැ. එයාගේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර දැන් කට්ටිය කතා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන බොරු කතානේ. දැන් ඒබ්‍රහම් ටරෝරේ යටතේ එයා මිලිටරි ආණ්ඩුවක් පන්නල දැම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ කවුද? මේ කළු සල්ලි වලින් බලයට පත් වෙච්ච අය. අප්‍රිකානු මහද්වීපය අරගත්තොත් ඛේදවාචකයක් ඇත්තටම උන්ට තවම බැරි වුණා මේ යටත් අපටත් බැරි වුණානේ. අපටත් බැරි වුණා තවම මේ IMF වලට විරුද්ධව ලෝක බැංකුවට විරුද්ධව මේ කළු ජාවාරම්කාර 70ට විරුද්ධව
පෙරඉන්න පුළුවන් සමාජ බලවේගයක් හදන්න අපටත් බැරුණ. ඒ වගේ නැගිහිටපු මිනිස්සු ගඩාෆිලා. ගඩාෆිට මොකද කළේ? සදාම් හුසේන් ඒක තුල පැවතුම්. ඒ කියන්නේ ඒගොල්ලෝ පැවතුනේ මේ ලෝක තෙල්ලාධිපත්‍යයට අභියෝගයක් වෙන්න ඒගොල්ලෝ පැවතුනේ. විශේෂයෙන්ම ගඩාෆි වගේ අය. ලෝක නිදහස් අධ්‍යාපනයේ අංක 1 අකුරු බැරි ජනතාව අකුරු පුළුවන් ජනතාවට සාක්ෂරතාව ඉහළටම ගෙනා. ඒ වගේම විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය නොමිලේ දුන්නා. විද්‍යා තාක්ෂණය දියුණු කළා. පාලම් පාරවල් මුළු ජනතාවටම නිකන් ගෙවල් හදලා දුන්නා. එහෙම කරපු මිනිහා පාරේ බල්ලෙක් වගේ මරලා දැම්මා. කවුද මරලා දැම්මේ? මේ තරුණ අරගල කරු ලක්ෂ ගණන් කරුණෝ පාරට ඇවිල්ලා අලුත් අරාබි වසන්තයක් යටතේ ඔය අරාබි වසන්තය කියලා අපි කියනෝනේ. ඒ යටතේ විශාල වශයෙන් ජනතාව පාරට ආව. ජනතාව නෙවෙයි ඇත්ත වශයෙන්ම තරුණ කොල්ලෝ. ඇවිල්ලා මේ මිනිහා පාරේ බල්ලෙක් වගේ මරලා දැම්මා. ඊයේ පෙරේදාගේ පුතත් මරලා දැම්මා මේ ළඟදී. දැන් ඒබ්‍රහම් තරෝරේ මරන්න මං හිතන්නේ 7ට වතාවක් උත්සාහ කළා. එතන තියෙන IS ව්‍යාපාරය තමයි අද ඒබ්‍රහම් තරෝරේට විරුද්ධව ඇමරිකාව විසින් උසුගන්නන්නේ. IS එකට විරුද්ධව සටන් කරන ප්‍රධාන සටන්කරුව කවුද? ඇමරිකාව. ඉතින් තේරුම් ගමු අපි ලෝක දේශපාලන එපිස්ටින් වගේ අය තමයි ලෝක දේශපාලන බලවේගයේ ඉන්නේ. අද වෙලා තියෙන එකම දේ ඒක හෙළිදරව් වෙලා තියෙනවා. මේ අපරාධකාරයෝ මේ අපරාධ අද සීලාකාරකම ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ සාධාරණත්වය ඒව යටතේ රට ලෝකේ පාලනය කරනවා කියලා කියනවා. අපටත් මානවික උගන්වන්න එනවා. හැබැයි මේගොල්ලගේ රටවල් මේගොල්ලා ලෝකේ කිසිම රටකට ස්වාධීනව පවතින්න ඉඩ දුන්නේ නැහැ. විශේෂයෙන්ම අප්‍රිකානු කලාපේ බලන්න පැට්‍රික් ලුමුම්බා වගේ අය. ඒ වගේම සංකාර වගේ ඔය දැන් ඉන්න බකිනෝ ෆාසෝ වල සංකාර වගේ ඝාතනය කර හසුබනම් වල කිසි කෙනෙකුට එන්න ඉඩ දුන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම බලයක් සම්පත් තියෙන අපි වගේ රටවල් නේ සම්පත් තියෙන විශේෂයෙන්ම ඛනිජ සම්පත් තෙල් සහ ගෑස් තියෙන රටවල් වලට හිස ඔසවන්න දුන්නේ නැහැ. එතකොට ඒ රටවල තෙල් ටික ගන්න පුළුවන් වෙන්නේ මේ ලෝකේ ඉන්න සමාගම් 7-8ක් තමයි මේ තෙල් වල බලය අත්පත් කරගෙන ඉන්නේ. ඒගොල්ලගෙන් පිට තෙල් ගන්න ගියොත් ඒක ඒගොල්ලගේ රටවලට ගඩාෆිටත් එක්ක ඉරණමත් වෙනවා. ඉතින් සෞදි අරාබිය, ඕමානය, කතාර් මේ රටවල් බොහොම දියුණු රටවල්. හැබැයි මේ රටවල ඉන්න ඒ රජුව පාවිච්චි කරලා ඒ රටේ තෙල් ටික පාලනය කරන්නේ ඇමරිකාව. විශේෂයෙන් මම කියන්නට ඕන වර්ජීනියා නැමැති ලේඛිකාවක් කියන්න පුළුවන්. එයා පොතක් ලියු නිසා. එයා ලිව්වේ එයාගේ ටෙස්ටමනිය, එයාගේ ජීවිත කතාව. ඒ ජීවිත කතාව ඇතුලේ පළමුවෙන්ම නිර්භීතව මේක හෙළිදරව් කරේ ඇය. මම විශේෂයෙන්ම කියනවා මැක්ස්වෙල් මෙයාගේ ප්‍රධාන සහායිකාව. පාර්ට් ටයිම් පෙම්වති වෙන්න පුළුවන්. ධන සහායිකාව විතර තමයි ඉන්ටර්නෙට් එක තියෙන්නේ. මැක්ස්වෙල් දිහා අරගෙන අපි බැලුවොත් එයා හිරේ ඉන්නේ. අපිගේ ඉල්ලීම් මොනවද? අපේ රටවලට ඒගොල්ලෝ මැදිහත් වෙන්න කතා කරනවා නේද UN එක. ඇයි UN එක නිහඬ මේක රටක් ඇතුළේ සිද්ධ වෙච්ච සිදුවීමක් නෙවෙයි. මුන් තමයි ලෝකේ පාලනය කරන්නේ. මුන් තමයි ලෝකේ පුරා මිනිමැරුන්නේ. අන්තර්ජාතික මැදිහත් වීමක් මේ වාර්තා පිළිබඳ සොයන්න කියලා ලෝකේ රාජ්‍යයන් මගින් ඉල්ලනවා. අනුර කුමාර දිසානායකට ලෝකේ විශාල ගෞරවයක් හිමිනවා. ඉල්ලන්න පුළුවන් නම් රට ඇතුළේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මුළු ලෝකෙම ඇන්ඩ්‍රු කුමාරයාගේ ඉඳලා හැමෝම සම්බන්ධ සිද්ධියක්. මේකේ ගුදුරු වෙච්ච කාන්තාවන්ගේ දුක් වේදනා පොරන්නේ වගේ වේදනාවල් දෙවන ලෝක යුද්ධ කාලේ ඊට පස්සෙත් වෙලා තියෙන ඒව නෙවෙයි. මේ මාෆියා කල්ලිය තමයි ලෝකෙ මිනිමැරුවේ. අරගලා මෙහෙවල රටවල් අස්ථාවර කරේ. අදත් මිනිසුන්ට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ මේ කල්ලි. ඒ නිසා මධ්‍යස්ථ පරීක්ෂණයක් අවශ්‍යයි කියලා UN එකෙන් ඉල්ලා ඉන්න හරියන් ලෝකේ බලගත්තු සියලුම කුඩා ජාතීන් ඔක්කොම එක්ක අහුවෙලා UN එක අතලේ හඬක් නගනවා. අන්න ඒකයි දැන් අපි කල යුත්තේ. බොහොම ස්තුතියි.